සුබ දවසක් වේවා දරුවෝ සියලු දෙනාටම. එහෙමනම් අද අපි ස්ක්‍රැච් වල අලුත් වැඩක් ඉගෙන ගන්නවා. ඒ තමයි ස්ක්‍රැච් වලින් පුනර්කරණයට අදාළ පාඩම් මාලාවක් ඉගෙන ගන්න එක. එහෙමනම් අපි බලමු කොහොමද මේ නිර්මාණය කරන්නේ කියලා. එහෙනම් පියවරෙන් පියවර ස්ක්‍රැච් වල මේ විදිහේ නිර්මාණය කරන අවස්ථාව ඔන්න ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඕගොල්ලෝ මේ විදිහටම මේ දීලා තියෙන පියවර ටික බලාගෙන මේ වැඩසටහන හදන්න. පුනර්කරණයක් කියලා කියන්නේ එකම කාර්යයක් නැවත නැවත සිද්ධ කරලා අපිට ප්‍රතිදානයක් ලබා දෙන අවස්ථාවක්. එහෙමනම් ඔන්න මේ වැඩසටහන ඇතුළේදී අපි නිර්මාණයක් හදා ගන්නවා. එකම රාවුම ඇතුලේ ගිහිල්ලා මේ නිර්මාණය අපිට ඉතාම ලස්සන නිර්මාණයක් බවට පරිවර්තනය කරලා දෙනවා. වගේමයි මේ අඳින්න භාවිත කරන පෑනේ පාට ටිකත් මේකෙදි වෙනස් වෙනවා. මුලින්ම අපි ඇඳලා තියෙන්නේ සමචතුරස්‍රයක්. සමචතුරස්‍රය විවිධ විදිහට නිර්මාණය වෙලා තමයි මේ සටහන සම්පූර්ණ වෙන්නේ. එවනම් මේ වගේ අලුත් වැඩ ඉගෙන ගන්න එකතු වෙන්න මාත් එක්ක මගේ YouTube channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න